මහත්මීනි විශ්‍රාමික හා ස්ථාන මාරුවීම් ලැබ මේ පාසලෙන් ඉවත්ව ගිය නියෝජ්‍ය විදුහල්පතිතුමියනි ගුරු මහත්මීනි පාසල් සංවර්ධන සමිතියේ ගරු ලේකම් මාධව සේනාරත්න මැතිතුමනි ආද ශිෂ්‍යා සංගමයේ ගරු ලේකම්තුමිය ගයනි ජීවන් ක්‍රිෂ්වර්ෂ 1885යි ජූලි 2 වන දින මාතරදී ශිෂ්‍යාවන් සිව් දෙනෙකුගෙන් ආරම්භ කළ ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය අද වන විට වසර 140ක් තිස්සේ රටට වැඩදායු උසස් බාලිකාවන් දැයට තිළින කරමින් සිටී. 2023-2024 වර්ෂවල විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දක්ෂතා දැක්වූ ශිෂ්‍යාවන් ඇගයීමට ලක් කිරීම සඳහා පැවැත්වෙන මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා අපගේ ආරාධනයෙන් සපමිනි ඔබ සියලු දෙනාම ගෞරවයෙන් පිළිගැනීම මාගේ වගකීමක් කොට සැලකෙමි. ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ ක්ෂේත්‍රය තුළ තම කාර්යභාරය නොපිහිටා ඉටු කරමි. විශේෂාගය WG සෙතුමිනි පෙරේරා ඒ වර්ණ ත්‍යාග ලබා ගන්න සියලුම දරුවන් ගුරුවරුන් වෙත ඒ වගේම ශාන්ත තෝමස් උසස් බාලිකාව වෙත එතුමාගේ සුභාශිංසන ප්‍රථමයෙන්ම පිරිනමනවා. කොට්ටාශ सामान्य पेड़ शिष्य कृष्णानंद प्रधान
මේ පාඩක මේ ප්‍රථම අවස්ථාවට ශිෂ්‍යයන් දෙන්නේ කියලා තුනයි ඒකම අපිට දැනනවා අපි මේ පටන් ගත්තම 15 ක්ලාසේ ඉස්සර උදන් සමාජයට ශිෂ්‍යයන්ට උදන් 10,000ක් වගේ ප්‍රමාණයකින් ඊට පස්සේ 20000 කරලා ඊට පස්සේ 30000කට දැන් අන්තිමවදී විතර කරන 50000 ප්‍රමාණයක් කරන්නේ මේ කාරණා දැනුවම දෙන්නේ කියලා කියලා අපේ පවුල වෙන්නේ ඒක දෙකට කඩන්න නැතුව අපි ඔය දෙන්නටම ඒ වගේ පාස්තරේ දාගෙන ඉනවා ඊට වඩා මේ ළමයි සියලු දෙනාම දන්නවා 100%යි. ඒ 9 ප්‍රතිඵල ශිෂ්‍යයන් 82යි. ඒ 8 B ඒ 8 සහිත ශිෂ්‍යයන් අපි 54 වාර්තා කරා. ඉදිරිපත් වූ ශිෂ්‍යයන් සංඛ්‍යාව 336යි. සමත් වූ සංඛ්‍යාව 336යි. ප්‍රතිඵලය 100%යි. ඒවා සත්‍යයට මේ පාසල ඔසවා තැබීමට දායක වූ අපගේ ආදරණීය සහෝදර සහෝදරියන්ටයි මේ ආරාධනය. ප්‍රථමයෙන්ම සිංහල විෂය MK රංගනී රම්‍යලතා මහත්මිය. JLK පරිපාලනයයි සමග පහළ ස්තරයන් එක්ක ගැටෙමින් දෙක සමබරව තියාගෙන යන්න බොහොම අපවර මහන්සියක් ගන්න ඕන නියෝජ්‍ය විභාගපති සහ සහකාර විභාගපති කණ්ඩායම. සියලුම නියෝජ්‍ය සහ සහකාර විභාගපතිවරුන් අවසරයි විභාගපතිතුමියන් අවසරයි. ඒත් එක්කම අද දිනේ මේ වේදිකාවේ සහතික පදක්කම් ගන්න දිහා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නේ. මෙතෙන්ට මේ ගෞරවණීය ගේන්න බොහොම මහන්සියෙන් කැපවුණු ආදරණීය ගුරු මණ්ඩලය. ඔයාලගේ අස්වැන්න තමයි මේ පිළිම. අපි දන්නවා ගුරුවරු කියන්නේ මා පසුපස එන්න, මා පසු කර යන්න. හැමතිස්සෙම ගුරුවරු කියන්නේ එකම දෙයයි. මගේ පස්සෙන් එන්න කියලා ආදරණීය දරුවන්ට අපි ඉන්න තැන නවතින්න එපා, අපි පසු කරගෙන යන්න. ඒ තේමා පන්දේ උදේ යන්නේ අද මේ ඔයාලගේ අස්වැන්න දිහා මොපාදේ Inspiration and support. St. Thomas Girls High School, Manila. එමෙන්ම
ඔබතුමියන් ලෙසම මනක් වේදිකාවේ රැඳී සිටින ලෙසට ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ගෞරවයෙන් ප්‍රතිමෑණියන් අතුමින් තීන බල ප්‍රදානයේද මාගේ මේ ගෞරවනීය ආරාධනය නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.ආර්. හම්බන්තොට මැතිණියනි ඔවුන්ට දවසේ සම්ප්‍රාප්ත වූ නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා අප විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයා එස්.ආර්. හසන්ති මැතිණියනි මෙම අවස්ථාවට සැපැමිණි විශේෂ ආරාධිත අමුත්‍ය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයා එස්.ඒ. නදීෂා දර්ශනී සතරමාන මැතිණියනි හිටපු අප්‍රිකානු මහා කොමසාරිස් මහාචාර්ය ගාමිණී ගුණවර්ධන මැතිතුමනි එමෙන්ම මෙම අවස්ථාවට සැපැමිණි පළාත් මෙම අවස්ථාවට සැපැමිණි කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා තුමියනි සාර්ථක සෝමස්